තිරුවන් සරණයි මම පුත්තල මිනිස්ත්‍රිගේ ප්‍රධාන සංඝ නායක විජේපති සුමිත් නායක හඳුරු මේ ඉන්නේ ඉසුරු සදරුවන් තරුණ මහත්මයා අද පුත්තල දිස්ත්‍රික්කයේ කල්පිටිය පාර දලුව සාන්ත අන්තෝනි මහාවිද්‍යාලයේ තිබුණ ඡන්ද පොලේදී මේ තරුණයා මෙයාගේ පුතාරයාගේ නෝනත් අතර ඉන්නවා මේගොල්ලෝ අද ඡන්ද දාන්න ගියපු වෙලාවේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති වරයා ඒ ස්ථානයේ කාර්යයකින් ඇවිල්ලා මේ ළමයාට කණේ පාරක් ගහලා තිබුණා වැරෙන් පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට පස්සේ මේ පහර දීම නිසා මේ ළමයා දැඩි වේදනාවකටපත් වුණා. එයාගේ නෝනත් එක්ක හිටියා. පස්සේ පොලිසිය මුල් වෙලා ඡන්දේ දාන අවස්ථාව දුන්නා. ඡන්දේ දැමුවට පස්සේ DIG මේ ළමයාව වෙනත් වාහනයකට දාලා නොවිච්වල පොලිසියට ගියා. අන්තිමට පොලිසියෙන් මේ ළමයාට මුදහැරියට පස්සේ පුත්තලම නොවිච්වල පොලිස් ස්ථානයේට දලුව මීසම් පාලක ෆාදර් මයිකල් ආවා. ෆාදර් මයිකල් ඇවිල්ලා මේ ළමයා ෆාදර්ගේ වාහනේ දමාගෙන පුත්තලම නියෝජ්‍ය පොලිස් කාර්යාලයට අරගෙන ගියා. පුත්තලම නියෝජ්‍ය පොලිස් කාර්යාලයට මම මේ ළමයා හොයන්න මෝටර් සයිකලේ පස්සෙන් ගියා. යනකොට ෆාදර්ගේ වාහනේ මට අල්ලගන්න බෑ. මම පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ඉදිරියට යනකොට ෆාදර්ගේ වාහනේ තියෙනවා පුත්තලම නියෝජ්‍ය පොලිස් කාර්යාලය ඉස්සර. ෆාදර් මේ ළමයා අරන් ගිහිල්ලා පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිට ඉදිරිපත් කරලා සිල්වට කරලා එයා මෙයාට කහපාට ලියුම් කවරයක් දීලා තිබුණා. මෙයා ලියුම් කවරය අරගෙන නැහැ. ඊට පස්සේ කොළු හාමුදුරුවන්ගේ කියන කිසිම දෙයකට අහු වෙන්න එපා. ඉතින් මම අහු වෙන්න මම මෙයාට ගැහුවෙත් නැහැ, ගහන්න උපදෙස් දුන්නෙත් නැහැ. ඉතින් මෙන්න ෆාදර් මයිකල් මේ ෆාදර් කෙනෙකුට අයිති නැති කාර්යයක් කරලා අද දවසේ අද මැයි 6 වෙනිදා අද මගේ උපන්දිනේ සේරම වැඩ දාලා මේ ඡන්ද පොලේදී කන්දට පහක් ගැහුවයි කිව්වහම මේක නිකන් හරි අපරාධ කතාවක්. අද ඡන්දේ දවසේ මේකද අධිකාරී ජනාධිපතිතුමාගේ රජය කාඩිනල්තුමා පෙනී ඉන්නේ මේ වගේ ෆාදර්ලා වෙනුවෙන්ද නියෝජ්‍ය පොලිස්පති කනේ පාරක් ගහපු ළමයාගේ ළමයා නියෝජ්‍ය පොලිස්පති ළඟට අරන් ගිහලා ඉංග්‍රීසියෙන් කතා කරලා මේ ළමයාට මොකද මෙයාට ලියුම් කවරේ දීලා මෙයා ලියුම් කවරේ ගත්තේ නැහැ. අන්තිමට මේ ළමයාට වැඳලා මෙයාට වඩා වයසින් වැඩි නියෝජ්‍ය පොලිස්පති කියනවලු හාමුදුරුවන්ගේ වට අහුවෙන්නේ මගේ වට අහුවෙන්නේ මොකද මේ ලංකාවේ කාටද අසාධාරණයක් වෙන්නේ අසාධාරණ වෙන කෙනාගේ පැත්තේ මම මේ ළමයා ෆාදර් වාහනට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් එළියට ඇවිල්ලා දාගන්නකොට මම එතන ඉඳලා සියලුම වීඩියෝ ගත්තා. ෆාදර් 150ක වේගෙන් ආවේ ඒ වීඩියෝත් මගේ ළඟ තියෙනවා. ඒ නිසා පොලිස්පතිතුමනි ජනාධිපතිතුමනි බලධාරිනි ඡන්දයට අයිති අය වහාම ක්‍රියාත්මක වෙන්න. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා දලුව ඉස්කෝලේදී මේ ළමයාට ගහනවා වැරෙන් කනේ පහරක්. දැන් මෙයා රෝහල්ගත වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ කණයි පහර දුන්නයින් පසුව මේ තරුණයා නොරොච්චෝල පොලිසියට ගියාම මෙයාගේ නෝනා සේපාලික සඳින්මණික කියලා මෙයාට පොලියක් පුරවලා යාගේ අයිතියක් මොකක් හරි බාර දුන්නලු පොලිසිය. පොලිසියට බාර දීලා මෙයා අපගත්තට පස්සේ මහා හදිස්සියෙන් එතනට කඩම් පාත් වුණාලු දලුව මේ සම්පාලක ෆාදර් මයිකල්. ඒකට එයා ඇවිල්ලා මොකද කරේ? එයත් පිරෙව්වලු කොලයක්. මෙයාගේ නම් ගම් විස්තර අහලා. ඒ කොලෙත් බාර දුන්නා. ඊට පස්සේ ෆාදර් මයිකල් මෙයාගේ නෝනාලා ඉන්නකන මෙයාව ෆාදර් මයිකල්ගේ වාහනේ දාගෙන මගේ ළඟ තියෙන වාහනේ වීඩියෝ මේ තරුණයා අරන් ගියා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය. මෙයා ඉක්මනට කතා කරලා නෝනාට කතා මෙයාගේ නෝනාලා මට කතා කරා අද මගේ උපන්දිනේ සියලු වැඩ දාලා හාරට මොකද බෞද්ධ ළමයෙක් මෙහි තියෙනවා ආගමික ප්‍රශ්න. ওই ෆාදර් කියන්නේ ෆාදර් මයිකල් කියන්නේ බෞද්ධ අපිට සෑහෙන කෙනෙක් කියලා හේතුකම් කරපු කෙනෙක්. මේ ළමයා දාගෙන යනකොට මම දඩුවේ හදිවිදි ගලිය හම්බියට ආවා. ඊට පස්සේ ඔක්කොම දැක්කා. ඊට පස්සේ ආගෙන නෝනා කිව්වා මම මේ කඩිනමින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ළඟට ගියා. ගිහිල්ලා මම මෙයාට කෝල් ගන්න මෙයාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. පස්සේ මම ෆාදර් මයිකල්ට ගත්තාම ෆාදර් මයිකල් කිව්වා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්න මම පස්සේ ගන්න මගේ ළඟ රෙකෝඩින් එක තියෙනවා. මම පුත්තලම නියෝජ්‍ය පොලිස් කාර්යාලයේ ඉස්සරහා මේ ෆාදර් මයිකල්ගේ වාහනේ නවත්තලා තියෙන සියලු වීඩියෝ ලබා ගන්න. අන්තිමට ෆාදර් මයිකල් මේ තරුණියා පිටිපස්සේ සීට් එකට දාලා ඔහු ඉස්සරහා සීට් එකට දාගෙන මගේ ළඟ සියලු වීඩියෝ තියෙනවා. ෆාදර් මයිකල් පාරේ 150ට වේගෙන් මම මේ සියලු වීඩියෝ අරගත්තා. මෙයා මේ ළමයා එනකම්ම ෆාදර් නියෝජ්‍ය පොලිස්පති ඉංග්‍රීසි වලින් කතා කරලා මේ ළමයා දලුව හන්දිය බසලා ෆාදර් යනවා. එතකොට මේකද රටේ නීතිය. මේක මොනතරම් බරපතල ලෙස ඡන්ද නීති උල්ලංඝනයක මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මගේ නම්බරේ 077 910 89 45 මේ තරුණයාට මේකට මේ තරුණයාට ඉස්පිරි කාලේ නවතින්න අවශ්‍යයි. ඒ සියල්ල බය කරලා අරව කරන්න එපා මේව කරන්න එපා. හාමුදුරුවෝ කියන දේවල් වලට එකග වෙන්න එපා කියලා. ඉතින් මට කියන්නේ එකග වෙන්න දැන මෙයාට කනේ පාර ගැහුව නිසා ගෙදරින් කතා කරන නිසා තමයි මං සිද්ධිය දන්නේ. ඒ නිසා පුත්තලම නියෝජ්‍ය පොලිසියට නාලක සිල්වා ෆාදර් මයිකල් මොකද ෆාදර් මයිකල්ට ඡන්දේ කරන්න පුළුවන් නම් මම දන්නේ කතෝලික සභාවේ කාඩිනල්තුමා එහෙම අවසරයක් දීලා තියෙනවා. මේ කඩිමුදියේ පොලිසියට ගිහලා මේ තරුණයා අරන් තමන්ගේ වාහනේ දා මේ රටේ නීතිය මොකද්ද මේ රටේ වෙන්නේ? ඒ නිසා මේ ගැන සියලුම බලධාරීන් ක්‍රියාත්මක වෙන්න ඉතා කඩිනමින් මේ තරුණයාට සාධාරණ ඉෂ්ට කරන්න කඩිනමින් ඉදිරියට යන මීට අවශ්‍ය
තැන්වලට පැමිණිලි කරලා මේ තරණයට සාධාරණය කරන්න. දරුවන් සරණයි.